Hello guys, welcome to Nadun Fitness. මම coach Nadun. ඉතින් gym එකට එන ගොඩක් කට්ටිය gym එකට හිතන් එන්නේ fat loss කරන්න කියලා. treadmill, cycling, ඊට පස්සේ දුවලා ඒ වගේ දේවල් කරලා fat loss කරන්න කියලා හිතාන gym එකට එනවා. ඉතින් ඇත්තට මේක work කරනවද? අද වීඩියෝ එක ඒ ගැන. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මේක හරියටම clear කරගන්න. ඇත්තටම ඉතින් කාඩියෝ විතරක් කරපුවාම මොකද වෙන්නේ? කාඩියෝ විතරක් කරපුවාම කැලරි බර්න් වෙන්නේ වර්ක්අවුට් එක වෙලාවදී විතරයි. මෙටබොලිසම් එක ස්ලෝ වෙනවා. මසල් ලොස් එකක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ බොඩි එක ස්කිනි ෆැට් ලුක් එකකට යන්නත් පුළුවන්. ඒ නිසා ඔයා කාඩියෝ විතරක් කරොත් ෂෝට් ටර්ම් රිසල්ට් එකක් තමයි ගන්න පුළුවන් වෙන්නේ. ඇයි ඔයා weight training කරන්න ඕන? මසල් කියන්නේ ෆැට් ලොස් එන්ජින් එකක්. මසල් බිල්ඩ් කරගත්තොත් රෙස්ට් කරන වෙලාවෙත් වාගේ කැලරි බර්න් වෙනවා. මෙටබොලිසම් එකත් ඉන්ක්‍රීස් කරගන්න පුළුවන්. වාගේ ෆැට් ලොස් එක ලොන්ග් ටර්ම් මේන්ටේන් කරගන්නත් පුළුවන්. නමුත් ඔයා කාඩියෝ කරොත් මේ රිසල්ට් ගන්න බෑ. කාඩියෝ විතරක් කරලා ඒ වගේම කාඩියෝයි weight training දෙකම කරපුවාම මොකද වෙන්නේ? මේ දෙකේ අතර වෙනස මොකද්ද? ඔයා කාඩියෝ විතරක් කරොත් ඔයාගේ බොඩි එක වීක් වෙන්න පුළුවන්. ඔයාගේ ෆැට් ලොස් එක ස්ලෝ වෙන්න පුළුවන්. ඒ වගේම මසල් ලොස් එකක් වෙන්නත් පුළුවන්. ඔයා weight training උයි ඒ වගේම කාඩියෝයි දෙකම කරොත් මොකද වෙන්නේ? ඔයාගේ බොඩි එක ස්ට්‍රෝං බොඩි එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මෙටබොලිසම් එක ඉන්ක්‍රීස් වෙනවා. මසල් එකත් බිල්ඩ් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳ ෂේප් එකක් වගේම ටෝන් බොඩි එකකුත් හදාගන්න පුළුවන්. ඒ හින්දා weight training උයි කාඩියෝයි අතර තියෙන වෙනස ඔයාලා දැන් ක්ලියර් කරගත්තා නේද? ඔයා බිගිනර් කෙනෙක් නම් අලුතෙන් පටන් ගන්න හිතන් ඉන්නවනම් ෆැට් ලොස් කරන්න හිතන් ඉන්නවනම් අනිවාර්යයෙන්ම සතියට දවස් 3ක් 4ක් weight training උත් කරන්න. ඒ වගේම විනාඩි 20ක් 30ක් අතර කාලයක් කාඩියෝ එකක් තියාගන්න අනිවාර්යෙන් weight training එකට පස්සේ. ඒ වගේම වාගේ නියුට්‍රිෂන් එකත් වැදගත් මේකට. ඒ හින්දා ඔයා අනිවාර්යයෙන්ම weight training කරන්න බය වෙන්න එපා. ඒ වගේම වාගේ ෆෝම් එක ගැන හිතන්න. වාගේ ටෙක්නික් එක ෆෝම් කරන විදිහ හරියට හිතන්න. ඒ වගේම වාගේ කැපවීම අනිවාර්යයෙන්ම මේකට වැදගත් වෙනවා. ඔයා ෆැට් ලොස් එකක් කරනවා. ඔයාගේ ගෝල් එකක් ෆැට් ලොස් නම් කාඩියෝ විතරක් මදි. හොඳම දේ තමයි ඔයා weight training කරන්න, ඒත් එක්කම කාඩියෝ එකත් කරන්න, හොඳ ඩයට් එකක් ෆලෝ කරන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න යන්න. See you guys.